මහබඩවැලේ පිළිකා තරුණ පුද්ගලයන්ට ඇති වෙන්නේ නැද්ද? තරුණ පුද්ගලයෙක්ට පිළිකාවක රෝග ලක්ෂණ ඇති වුණොත් ඒක පරීක්ෂා කරන්න අවශ්‍ය නැද්ද? මහබඩවැලේ පිළිකා තරුණ පුද්ගලයන්ට වැඩි වෙන්න හේතු මොනවාද? මම මහාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ මේ වීඩියෝ එකේදී අපි තරුණ පුද්ගලයන්ට මහබඩවැලේ පිළිකා ඇතිවීම ගැන කතා කරමු. මහබඩවැලේ පිළිකා කිව්වම ගොඩක් අය හිතන්නේ වයස්ගත පුද්ගලයන්ට ඇතිවෙන පිළිකාවක් කියලා. තරුණ පුද්ගලයන්ට මහබඩවැලේ පිළිකා ඇතිවෙන්න බැහැ කියලා. හැබැයි ලෝකේ පුරා වගේම ලංකාවෙත් අපි දකින දෙයක් තමයි මහබඩවැලේ පිළිකා තරුණ අයට ඇතිවෙන අවදානම වැඩි වෙන එක. පහුගිය අවුරුදු කීපෙම දත්ත දිහා බැලුවට පස්සේ අපිට පේනවා තරුණ අයට මහබඩවැලේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා කියලා. මම මේ සහභාගී වෙන ඇස්කාස් 2026 සම්මේලනයේ තරුණ පුද්ගලයන්ගේ මහබඩවැලේ ඇතිවන පිළිකා ගැන විශේෂ අවධානයක් යොමු කරා. ඒක එන්නම ලෝකෙ පුරා හැම රටේම වැඩි වෙන හින්දා. මේ විදියට මහබඩවැලේ පිළිකාවක් තරුණ අයට ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න හේතු කිහිපයක් තිබෙනවා. එයින් ප්‍රධානම හේතුව තමයි මහබඩවැලේ පිළිකා ඇතිවෙන්න අවදානම වැඩි කරන සාධක තරුණ පුද්ගලයන්ගේ එන්නම වැඩි වෙන එක. මම කලින් වීඩියෝ එක සඳහන් කරා වගේ ඔබේ ආහාර රටාවේ වෙනස්කම්, තන්තු ආහාර අඩුවීම, රෙඩ් මීට් රතු මාංශ වැඩිවීම, මද්‍යසාර සහ දුම්පානය, ඒ වගේම ව්‍යායාම අඩු බව නිසා මහබඩවැලේ පිළිකා වැඩි වෙන්න පුළුවන්. තන්තු සහිත ආහාර අඩුවීම නිසා, මඩ වේලීම නිසා, මලබද්ධය නිසා පිළිකාකාරක, ඒ කියන්නේ කාසිනෝජන් මහබඩවැලේ ඇතුළත ගැටෙන කාලය වැඩි වෙනවා. මේ අවදානම් තත්ත්ව නිසා එන්නම මහබඩවැලේ පිළිකා තරුණ පුද්ගලයන්ට ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. තරුණ කෙනෙක්ට, විශේෂයෙන්ම අවුරුදු 50කට අඩු කෙනෙක්ට මල පහ සමග ලේ පිටවීමක් දැක්කොත්, මලබද්ධය ඇති වුණොත් ඔවුන් බොහෝ විට හිතන්නේ මේක වෙනත් භයානක නොවන රෝග තත්ත්වයක් කියලා. ඒ කියන්නේ අර්ශස් වගේ තත්ත්වයක් හින්දා කියලා. හැබැයි මං කලින් සඳහන් කරා වගේ පිළිකා එන්නම වැඩි වෙන නිසා මේ වගේ රෝග ලක්ෂණ අත්හැරීම සුදුසු නැහැ. ඔබට මේ රෝග ලක්ෂණ ගැන ලැජ්ජාවක් තිබෙනවා නම්, පරීක්ෂණ කරන්න බයක් තිබෙනවා නම්, ඔබ වෛද්‍යවරයෙක්ව හමු වෙන්න පරක්කු කරනවා නම් ඔබට තිබෙන පිළිකාව හඳුනා ගන්න එක පරක්කු වෙනවා. ඒ නිසා ලැජ්ජාව හින්දා, එහෙම නැත්නම් පරීක්ෂණයට බය හින්දා වෛද්‍යවරයෙක්ව හමු වීම පරක්කු කරලා යුතු නැහැ. පිළිකාවක් ගොඩක් වෙලාවට ඇති වෙන්නේ පොලිප් කියන පූර්ව පිළිකාමේ තත්ත්වයක් හින්දා. පොලිප් එකක් පිළිකාවක් වෙන්න අවුරුදු 10ක් විතර යනවා. මේ පොලිප් එක කලින් හඳුනාගත්තොත් කොලොනොස්කෝපි මගින් ඒක හඳුනාගෙන ඉවත් කරොත් ඒක පිළිකාවක් වියෙන්ම නවත්වන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට පිළිකාවක් ඇතිවීම බලක්වන්න පුළුවන්. ඒ නිසා ඔබටත් මල පහ සමග ලේ පිටවීම තිබෙනවා නම්, මලබද්ධය තිබෙනවා නම්, වෙනත් පිළිකාවක රෝග ලක්ෂණ කියලා හිතන්න පුළුවන් රෝග ලක්ෂණ ඇති වෙලා තිබෙනවා නම් ඔබ වෛද්‍යවරයෙක්ව හමු වෙලා මේ පිළිබඳව උපදෙස් ලබා ගන්න. නිසි පරීක්ෂණ සිදු කරලා පොලිප් ඉවත් කරොත් ඔබට පිළිකාවක් ඇතිවීමේ අවදානම අඩු කරන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි ඇති මහබඩවැලේ පිළිකා තරුණ පුද්ගලයන්ටත් ඇති වෙන්න පුළුවන් කියන එක. ඔබ ඔබගේ රෝග ලක්ෂණ පැහැර හැරිය යුතු නැති බව. මම මේ කියපු දේවල් නිසා ඔබ අනවශ්‍ය ලෙස බය වෙන්න ඕනේ නැහැ. තරුණ පුද්ගලයන්ගේ මෙම රෝග ලක්ෂණ ඇතිවීමට බහුලතම හේතු භයානක නොවන තත්ත්ව. ඒ කියන්නේ අර්ශස් වගේ, එහෙම නැත්නම් ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වගේ. ඔබටත් මෙම රෝග ලක්ෂණ තිබෙනවා නම් පරීක්ෂණ කරගන්න අවශ්‍ය නම් ඔබේ වෛද්‍යවරයා හමු වෙලා මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. මගේ YouTube channel එකේ, Facebook page එකේ සහ Instagram feed එකේ මේ වගේ තවත් වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.